ජේෂ්ඨ පොලිස් අධිකාරියෙක්. ඒතර උඹතුමා මෙතන හිටියනම් මං කියන්නේ දෙයමනේ කරන්නේ. විරෝධතා ව්‍යාපාරය ආරම්භ වුණාට පසු අපිට ආරාධනා කළ තියෙන සාකච්ඡාව සඳහා අපි කීප දෙනෙක් නියෝජිත වෙන හැටියට සහභාගී වෙනවා. ඒ අතරතුරත් විවිධ ප්‍රදේශවලින් පැමිණි ඔබ තමුන්නාන්සලාගෙන් දිස්ත්‍රික් නායකයන් විසින් ඒ ස්තුති කිරීම හෝ අනිකුත් ප්‍රදේශවලින් පැමිණි ජනතාව එමෙත අනිකුත් ප්‍රදේශවලින් පැමිණි විශ්‍රාමික හිතවතුන් හිතවතියන් ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව අපි සලසා තියෙනවා. ඊට පස්සේ සංවිධායකවරුන් විසින් තීරණය කරන කිසියම් මොහොතකදී ශබ්ද නගා සටන් පාඩ කියලා කරන විරෝධතා ව්‍යාපාරය විනාඩි 10ක වගේ ප්‍රමාණයකට අපි ආරම්භ කරනවා. ඒ ඉස්සරහට එන්න එපා. හෙලෝ. ජනාධිපති ලේකම් කාර්යාලය නිකම් පෙළපාලියෙන් වගේ යන්න දැන් සූදානම්. මම ඒක මොන හැටයක් තුනක් කියන්න. දෙච්චක් ඉන්නවා බෑ. අපි අවශ්‍යයි සම්බන්ධීකරණය කරලා දෙනවා. පෙළපාලියන්නේ අද කට්ටිය කට්ටියට යන්න. නෑ එතෙන්ට අපි යන්න දෙන්නේ නෑ. එතෙන්ට කවුරුත් ගිහිල්ලා නෑ මෙච්චර කාලේ. යන්නේ මේකම හරිය ඉස්සරහට. නෑ ඉස්සරහට යන්න බෑ. මෙතන කරන්න. හරිද මේ මේ හරිය ඔයගලන් කරන්න. ඔයගලන්ට අපි උපරිම සහයෝගය දෙන්න. ඒ වගේම අවශ්‍යයි සම්බන්ධීකරණය කරලා දෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් ඉන්නවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් සම්බන්ධීකරණය කරලා දෙනවා. අපි ඔයගලන්ට කරන්න ඕනේ උපරිම දේ කරනවා. අපි අවශ්‍ය උපරිම දේ ඔයගලන්ට කරලා දෙනවා. ඔයගලන්ට මේ හරිය ඕන දෙයක් කරන්න පුළුවන්. අර හරියට කිසිම කෙනෙක් මේ වෙනතෙන් ගිහිල්ලා නැහැ ഘോഷණ කරන්න. අපි ඔයගලන්ට ඕනම කෙනෙක්. මේකට අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් ඉන්නවා. මේක පුංචි රතු එළියක්. අපි එනවා නැවත වරක්. අපටත් වැඩි කල මුදලක්. වහා ගෙවනු නැහැ රුමක්. වසර අපේ ශ්‍රමය දිය කරලා. ඇයි කුණු කූඩේට දමලා. බෙහෙත් ටික මේ වර ජනාධිපති ලේකම් කාර්යාලය මේ එන පුතා 500කට වැඩි ඇවිල්ලා ඉන්නවා. ඔව්.
පැහැදිලි කිව්වනේ. උඹතුමා මෙතන ඉඳන් මොනවද කරන්නේ? දැන් උඹතුමා ඉස්ලාමික ජේෂ්ඨ පොලිස් අධිකාරිය කෙනෙක්. ඒතර උඹතුමා මෙතන ඉඳන් මං කියන්නේ දේමනේ කරන්නේ. අපිට දැන් මෙතන මේ ආපු චුට්ට විතර අපි අද තවමද යන්න කියන්නේ. එහෙම යන්න බෑනේ. එහෙම යන්න බෑනේ. සර් නිර්ණය ගන්න. අපි සාකච්ඡාවට යන්න. සාකච්ඡාවට 10 දිනක් එක්ක යන්න. ඒ පාර්ලිමේන්තුවෙන් එහාට යන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තුවට ඉන්නේ අපි. මෙහාට ඉන්නේ. අර ගෑල්ලම කරියේ. රතු එලියක්. රතු එලියක්. අපි එනවා. සාකච්ඡාවලා දැන් යන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලය තුල මේ සාකච්ඡා කරන කාලය තුල අපට පුළුවන් මේ ස්ථානයේ විරෝධතාවය දක්වමින් විරෝධතාවය කරගෙන යන්න. ඒ වගේම දිස්ත්‍රික්ක වලින් ආපු අය දිස්ත්‍රික්ක වලින් ආපු ඈත පළාත් වලින් ආපු අපේ සහෝදරයෝ මේ විලක් ඇවිල්ලා දානවා